Hello guys, කොහොමද ඔයාලට? ඔන්න ඉතින් ඉන්සෙන් ස්ට්‍රීම අදත් සුපිරිම වීඩියෝ එකක් අරන් ඉවලා තියෙනවා ඔයාලා වෙනුවෙන්. මචං මේ පාර මම අරන් ආවේ මචං සුපිරි රහසක් මචං. බර්මියුඩා මැප් එකේ තියෙන සුපිරිම රහසක් මචං අරන් ආවේ. මම හිතන්නේ YouTube එකේ කවුරුත් මේක අරන් ඇවිල්ලා තියෙනවා ඇති කියලා. මම දන්න ඉතින් දැන් මගේ යාළුවෝ ඔක්කොම දැනගන්න ඕනෙලා තියෙන්නේ මොකද්ද මෙන්න මේ රහස කියලා නේද? රහස කියන්න කලින් මචං ඔයාලා ලොකු වැඩක් කරන්න තියෙනවා මචං. මගේ පරණ වීඩියෝස් ඔක්කොම බලලා like කරලා comment කරලා subscribe කරලා නැත්නම් තාම ඔයාලා මාව subscribe කරන්න අමතක කරන්න එපා. මොකද ඉස්සරහටත් මම ඔයාලට සුපිරිම වීඩියෝ ටිකක් අරන් එනවා අනිවාර්යෙන්ම. මගේ ඉතින් ඔයාලට බලන්න කියලා ලොකු වීඩියෝ එකක් නැහැ. වීඩියෝ 3ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා ඒවට අනිවාර්යෙන්ම මේ වීඩියෝ බලලා like කරලා comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි වැඩි කතා නැතුව එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. ඉස්සෙල්ලාම යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ බර්මියුඩා මැප් එක තෝරගන්න. මම නම් සාමාන්‍යයෙන් ඩවුන්ලෝඩ් කරගෙන බර්මියුඩා මැප් එක විතරයි. මොකද මම අනිත් මැප් වලට වැඩිය කැමති නෑ. මම බර්මියුඩා මැප් එකේ තමයි හැමදේම සෙල්ලම් කරන්නේ. මචං බර්මියුඩා මැප් එක තෝරගෙන බර්මියුඩා මැප් එකේ ඉස්ලාම් වල යන්න ඕනේ පීක් ඔයාලා දන්නවද? පීක් දන්නවද නේ? පීක් ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ පීක් කිව්වම ඉතින් ආ ඉතින් අපේ ලංකාවේ කට්ටිය ප්ලේස් එක තමයි පීක් කියන්නේ. මචං පීක් පල්ලෙහා තියෙනවා කොටටුවා කියලා තැනක. අර පොඩි ෂොප් එක තියෙන්නේ. අර පොඩි කුළුණත් එක්ක තියෙන ෂොප් එකේ තියෙන තැන ඔයාලා දැකලා තියෙනව නේද? අන්න එතෙන් ඔයාලා ඉස්ලාම් බහින්න ඕනේ යාළුවෝ. දැන් මම බහින තැන හරියට බලා ගන්නකො. යාළුවනේ දැන් ඔය මම පනිනවා වගේ හරියටම එතෙන්න පැන ගන්න ඕනේ. යාළුවනේ එතෙන්නම් පැනගත්තේ නැතත් කමන්නේ. ඔයාලා කොහෙට හරි පැනලා මචං මෙතෙන් එන්න. ඉතින් ඔයාලට මෙතන මගේ රහස බලන්න ඕන නම් මචං ඔයාලට ඒ රහස දැනගන්න ඕන නම් මෙන්න මෙතෙන් එන්න ඕනේ මචං. අනිවාර්යෙන්ම ඔයාලා මෙන්න මෙතෙන් එන්න ඕනේ. මම බහිනම පේනවද මෙන්න මේ බින්ගේ වගේ තියෙන්නේ. අන්න එතෙන් අනිවාර්යෙන් එන්න ඕනේ යාළුවනේ. යාළුවනේ මෙච්චර කල් මේ ගේම් එක ගැහුවාට මෙතන තියෙන්නේ මොකක්ද කියලා හරියටම දැනන් හිටියේ නෑ නේද? මචං මමත් මේක හොයලා මචං හොයලා බැලුවා මචං Google එකේ ChatGPT එක ගහලා හොයලා බැලුවා මොකද්ද මේ තියෙන්නේ කියලා. ඇත්තටම මෙතන තියෙන්නේ මචං මෙතන තියෙනවා කියන්නේ පිංගයක් මචං. මේ තියෙන්නේ මිල් වල ඉඳන් අර එන පාරේ. මෙතනින් ඇතුලේ මේ කන්ටේනර් පෙට්ටි දාලා වහලා තියෙන්නේ මචං ඇතුලට යන්න බැරි වෙන්නේ. මේ තියෙන මචං පිංගයක්. ඔයාලට පේනදනේ? ඇතුලට යන්න තියෙනවා. ඒක වහලා දාලා තමයි තියෙන්නේ මේගොල්ලෝ. ගැරෙන එකෙන් ඇයි දන්නේ නැහැ වහලා දාලා තියෙන්නේ. දැන් යාළුවනේ ඔයාලට තියෙන ප්‍රශ්න මොකක්ද කියලා මම දන්නවා. දැන් මේ බින්ගේ මෙතනින් පටන් ගන්නවා නම් මේක ඉවර වෙන්නේ කොතනින්ද? මටත් මේක මචං දැනගත් වෙලාවේ දැනුන ලොකු ප්‍රශ්නයක්. ඉතින් මම මචං මේක හොයන්න පටන් ගත්තා. ඉතින් මචං මම දුවගෙන පීක් එකේ මෙතින් දුවගෙන ගියා වලි 10ක් විතර මැද්දේ මම මචං අශ්වයෙක් හොයාගත්තා. බොහොම අමාරු. නැත්තම් මචං මම එතනක මැරලා යනවා නිකම්ම. මම මචං අශ්වයෙක් පිට නැගලා හයියෙන් පැදගෙන යනවා මචං. ඔන්න යාළුවනේ ඉතින් අපේ මෙච්චර කල් තිබුණ රහස මම හොයාගෙන ආවා. දැන් ඉතින් තියෙන්නේ අපිට රහස එලි කරගන්න තමයි. ඔයාලා මචං කටුගස්තොට කටුලිස්ටිවා අපි කියන්නේ කටුගස්තොට බීමසක් දෙක මැද්දේ තියෙනවා. ඔයාලා දැකලා තියෙනවද මෙන්න මේ පාලම? අප්පෝ මේක නම් බියරල් නම් ඔය කුඩ නැගලා ගහන්නේ නම් මාර වදයක් කොයි හරිද? මචං මෙන්න මේ පාලම. මෙන්න මේකත් හරියට නිකන් පීක් එකේ අර තිබ්බ බින්ගේ වගේ නේද මෙන්න මෙතන. ඔයාලා නිකන් පේනවද නිකන් පීක් එකේ බින්ගේ වගේ. ඔව් මචං මේ තියෙන්නේ පීක් එකේ බින්ගේ අනිත් පැත්තෙන් එළියට එන තැන. ඇයි මචං ගැරෙන එකේ මේ දෙපැත්තම වහලා දාලා තියෙන්නේ? මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නේද? මම දන්නවා මචං හැමෝටම දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ඇයි මේක වහලා දාලා තියෙන්නේ කියලා. දැන් ඉතින් යාළුවනේ මගේ ඊළඟ ප්ලෑන් එක තමයි මේක මොකක්ද කියලා හොයන එක. මචං යාළුවනේ ඉතින් දැන් බින්ගේ පටන් ගන්න මචං පීක් වලින්. මිල් වල පාරෙන් ඇවිල්ලා මචං පීක් වලින් තමයි බින්ගේ තියෙන්නේ. දැන් මේ පැත්තෙන් බින්ගේ ඇතුලෙන් ඇවිල්ලා බීම ශක්තිය ඇතුලෙන් ඇවිල්ලා දැන් අන්තිමට බලන්නකො මෙන්න මෙතන ඉවර වෙනවනේ. මෙතන මොකක් හරි රහසක් තියෙනව නේද යාළුවනේ? එහෙනම් මම ඊළඟ වීඩියෝ එකෙන් මේ රහස මොකක්ද කියලා හොයන් එන්නම්. හැබැයි යාළුවනේ ඔයාලට කරන්න දෙයක් තියෙනවා. ඔයාලා මේ රහස මොකක්ද කියලා දැන්නමත් දන්නවනම් මචං අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න ඕනේ. ඔයාලා රහස මොකක්ද කියලා දන්නේ නැති වුණොත් කමන්නේ. ඔයාලා හිතනවනේ මේක ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද යාළුවනේ අපේ අනිත් කටියටත් මොකද්ද මේකේ තියෙන්නේ කියලා දැනගන්න. මම යාළුවනේ අනිවාර්යෙන්ම මේක ඇතුලේ මොකද්ද තියෙන්නේ කියන රහසත් අනිවාර්යෙන්ම ඉක්මනටම අරන් එනවා. එතකම් මගේ යාළුවෝ හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. එහෙනම් ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න.